අපි බලමු. මේක නම් කැඩෙන්නේ නැහැ පට්ටම හයියයි. අදත් පිළිගන්නවා ආලෝකය channel එකෙන් අලුත්ම වීඩියෝ එකකට. අද අනිත් වීඩියෝ වගේ නෙමේ අද කුඩු පට්ටම් කරන වීඩියෝ එකක් කරන්න යන්නේ වෙනස්ම වීඩියෝ එකක්. මේ තියෙන්නේ මම අවුරුදු 2ක් විතර තිස්සේ පාවිච්චි කරමු මගේ headset එක. ඉතින් අද අපි මේකේ durable test එකක් කරලා බලමු මේක මොන වගේ හයියද කියලා. ඒ වගේම කියන්න ඕනේ අතින් පස්සේ මේ headset එක නෑ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔය වීඩියෝ එක පොඩ්ඩක් ලස්සනට තිබ්බම නැත්නම් මේ පැත්තට ගනින් YouTube වීඩියෝ එකක් කරන විදියට පැත්තට ගන්න. මෙහෙම ගන්න. මෙහෙම අතර එහෙම. ඔව්. අර අත් දෙක එනවනේ. හරි අපි ඉස්සල්ලාම headset එකේ sound එක check කරලා ඉමු. නැත්නම් කැඩිච්ච headset එකක් කරා කියන්නත් පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති කියලා. හරි අපි එහෙනම් දැන් ඉස්සල්ලාම mic එකේ headset එකේ ඇතුළ check කරගෙන ඉමු. ඔක on කරලා නේ තියෙන්නේ. දාන්න. තව headset එකක් ගන්න සල්ලි නැහැ. පිට නිකන් පන්තියක් වගේ කැල්ලක් බලා ගන්න පුළුවන්. ඒක ස්ටොප් කරගෙන. කැමරාව පොඩ්ඩක් ලං කරලා දාන්න. ඒ සවුන්ඩ් දැන් මේ වගේ කැල්ලක් බලා ගන්න පුළුවන්. මෙච්චරයි තියෙන්නේ. Bữa kẹo hành con viên mày xong cái ghế nữa ủa lần này tuần đó අපිට ඇතුලේ මේකේ කුණුත් තියනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම කැල්ලක් තමයි තියෙන්නේ ඇතුලේ. පට්ට කුණු ටිකක් තියෙන්නේ. තාමත් වැඩ කරනවද දැන් අපි පොඩ්ඩක් බලමු. මේක තාමත් වැඩ කරනවා. ඒ වගේම උන්ට බලා ගන්න පුළුවන් සවුන්ඩ් එක ඇහෙනවද දන්නේ නැහැ දැන්. අපි මේකේ ඇල්ලත් බලමු. එතනත් පොඩි වයර් කැල්ලක් තියෙන්නේ. මේක මෙතනින් අපල බලමු මොනවද තියෙන්නේ කියලා. ගැබෙනවා. ස්පීකර් එකක් වගේ ඇලෙන කේස් එකක් තියෙනවා එතන. අපි බලමු. මේක නම් කැඩෙන්නේ නැහැ පට්ටම හයියයි.
මේකෙත් අර්ථිකම තමයි බලා ගන්න පුළුවන්. මෙච්චරයි බලා ගන්න පුළුවන්. මයික් එක ඉවරයි. මේ මයික් එකෙන් කරන අන්තිම මයික් එකේ නෙමෙයි හෙඩ්සෙට් එක ඉවරයි. හෙඩ්සෙට් එකෙන් ආයි වීඩියෝ කරන්න වෙන්නෙත් නැහැ. මේ ටික ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉවරයි හෙඩ්සෙට් එක. ඒ වගේම කියන්න ඕනේ මට අදහසක් තියෙනවා එයාපෝට් ප්‍රෝ දෙකකටත් මේ වගේ දෙයක් කරන්න. ඒ හින්දා වීඩියෝ එකට views එන්න ඕනේ මේ වීඩියෝ එකට views ලයික් 10000ක්වත් ආවොත් අපි එයාපෝට් ප්‍රෝ දෙකකටත් මේක කරලා බලමු. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු. බයි බයි.